කලබල වීම, අනවශ්‍ය තීරණ ගැනීම මේ ඔක්කොම හදවතේ තියෙන ශක්තිමත් බව නැතිවීමයි. ඒ නිසා හිත ශක්තිමත් කරගන්න පින් කරන. ඒ හිත ශක්තිමත් කරන පින් තමයි අභියෝග ජයගෙන කරන පින්. දරුවෝ දන් දෙන්න සිද්ධ වුණේ වෙස්සන්තර රජතුමාට බොළඳ හිතකින්ද ශක්තිමත් හිතකින්ද? දරු දුකට ඇස් වලින් ලේ වැටෙද්දී දරුවෝ දෙන්න වෙනවා. තමන්ම අවුරුදු ගණනක් තමන් දන් දුන්න මිනිස්සුම තමන්ට විරුද්ධව පොළු උස්සගෙන ඉද්දී කෙලී ගුණයක් කිව්වේ නැහැ. තොපිට මෙච්චර දීලා උඹලම දැන් මට අත උස්සනව නේද කියලා හිතුන්නේ නැහැ. කිව්වා මට එක අවස්ථාවක් දෙන්න ඇහුවා. මොකද්ද? මට ආයෙ ඔයාලට දානයක් දෙන්න ඕන. මේ මහ පොළොව හෙල්ලුණා පින්වතුනි. අවුරුදු ගණනක් තමන්ගෙන්ම කාලා ඒ මිනිස්සුම යව පන්නද්දී ඒ මිනිස්සුන්ට මායේ දන් දෙන්න හිතද්දී මේ මහ පොළොව කම්පා වුණා. ඒ හිත හයියයි මහ පොළොවට වඩා. හිත හයියයි මහ පොළොවට වඩා. මහ පොළොව හෙල්ලුණා. වෙස්සන්තර රජුරු කෙලින් හිටියා. මේ වගේ දුෂ්කරව කරා මේ පින්. ගිනි ගොඩේ දන් දුන්නා. අතපය කපද්දින් ඉවසගෙන හිටියා. ඇත්තටම අපිට දේවදත්තේ කුණාට දේවදත්ත බුදුරජාණන් වහන්සේට දේවදත්තෙක්ද? නෑ. දේවදත්තට අපි හතුරයි. අපිට දේවදත්තෙක් වුණාට බුදුරජාණන් වහන්සේට දේවදත්තට තියෙන කරුණාව. බුදුරජාණන් වහන්සේට ඒසා ශාන්ති පාරමිතාව පුරන්න බෑ ওই දේවදත්ත නොහිටියානම්. එච්චර මෛත්‍රියක් කරන්න බෑ ඒ තරම් දේවදත්ත ඇවිස්සුවේ නැත්තම්. පැහැදිලිද මම කියන්නේ? දේවදත්තගේ අසාධාරණකම් වලට මුහුණ දිදී දේවදත්ත මහ පොළොවට පලාගෙන යද්දී තමන් සම්බුදු වුණා. හැබැයි ඔහු කෙරෙත් කරුණාව තිබ්බා. අවසානයේ ඔහුත් ගින්දරෙන් පල්ලහැට ගියාට ඕකෙන් උඩට ඇවිල්ලා ආයෙ දවසක පස්සේ බුදු වෙනවා. එකම එක දෙයක් නිසා. මොකද්ද කියන්න පුළුවන් නම් ඒකේ? ගිනි ගොඩේ පල්ලහැට යද්දී බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒක ඇත්තටමයි කිව්වේ. දේවදත්ත මහාන වෙනකොට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියපු එකේ මොකක් හරි ඒක එයාට නොතේරී හිතත් එක්ක කවලම් වෙන්නේ නැතුව කියන්නම් වාලේ කියන්නේ නැති. අනුන්ට තුනුරුවන් ගැන කියා දෙනකොට බුද්ධං සරණං ගච්ඡාමි ඔය කියන්නේ නැති. පොළොව බලාගෙන යද්දී කිව්වේ ඇත්තටම. ඒ වචනේ කොච්චර ප්‍රබල වුණාද කියනවනම් කරපු පව් ඔක්කොම ගෙවලා කල්ප ලක්ෂයක් ඇතුළත සත්‍තීස්සර කියලා පසේ බුද්ධත්වයට පත් වෙනවා. පින්වතුනි ඒ හිත ශක්තිමත් කරගන්න ශක්තිමත් හිතක් ඕන බුදු කෙනෙක් ළඟට පිහිට ලබන්න. බුදුරජාණන් වහන්සේ දෙන්නේ සරල දෙයක් නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි අමෘතයයි දන් දෙන්නේ. ඒ උතුම් දේවල් ගන්න අපි ගාව උතුම් වාජනයක් තියෙන්න ඕන. පැහැදිලි නේද මම කියන්නේ? ප්‍රශ්නේ දෙයක් දෙනකොට උණු වෙන්නේ නැති කෝප්පයක් ඕන. ඒ වගේ උතුම් දෙයක් දෙනකොට අපේ හිත උතුම් විදියට තියෙන්න ඕන ඒක ගන්න. ඒකේ ප්‍රබලම කාරණාව තමයි ශක්තිමත් හිත. බහුතරයකට ඒක නැහැ. සමහර අම්මලා ඉන්නවා මට එක අම්ම කෙනෙක් මුණ ගැහුණා මහත්ය නැති වුණා. දරුවෝ නැති වුණා. ව්‍යාපාර කරදර එනවා. hina වෙලා ඉන්නවා. එන විදියකට මුණ දෙමු කියලා. අර ලොකු අපි plan ගහන්න ඕන තමයි එන විදියට මුණ දෙමු. මම අපේ පොල්පිටි මුක්කලන් නායක හඳුරු හවස මට කතා කළා කිව්වා මේ ස්වාමීන් වහන්සේ අද වැස්ස ටිකක් මං කිව්වා අනේ හැමතැනම වැස්ස අපි එන විදියට මුණ දෙමු. ඊට පස්සේ පෙරහැරක් ලැහැත්ති කරලා තියෙනවා විස්නෙටුම් ගෙනල්ලා තියෙනවා ඒ විදි තියෙනවා. මං කෝ ඒ හට් එකක් ඇතුලේ ගහමු ඒ විදි. ඊට පස්සේ දැන් බනට එන්න හදනකොට අර වෙස් කට්ටිය පොඩ්ඩක් නැටුවට කම අනේ ඔය නටපුව ආවේ. අයි යාලා සැරසිච්ච එකේ යාලා සූදානම් වෙච්ච එකේ අපි යාලට වටිනාකමක් දෙනවා. ඒ විදිහට වටිනාකමක් දෙනවා. පහුගිය කටින කාලේ මේ කටින බනත් එක්ක වැඩිපුර ඉස්මතු කරානේ වටිනාකමක් දෙන්න කියලා. කටින චීවරේ උතුම් නිසා තමයි ඔච්චර පෙරහැරවල් ඒවා කරන්නේ අර චීවරේට වටිනාකමක් දෙන්න. ඒ චීවරේ අපිට වටින්නේ සංඝයා වටින නිසා. සංඝයා නොසිටින්න, සංඝයා වස් සමාදන් නොවෙන්න, වස් රැක ගන්න නැති වෙන්න, මෙච්චර කාලයක් උපසම්පදාව පැවිද්ද රැකගෙන නොසිටින්න ওই චීවරේට උරුමය ලැබෙන්නේ නැහැ. ඔතන වටිනාම කටයුත්ත, බැරෑරුම කටයුත්ත කරන්නේ ස්වාමීන් වහන්සේලා.
ඒතකොට සංඝයාට වටිනා ඒ උතුම් සංඝයාට වටිනාකමක් දෙන්නයි කටිනේට වටිනාකම දෙන්නේ. සංඝයා වටින්නේ සංඝයා තුල ධහම තිබ්බොත්. ධර්මයයි වටින්නේ. ඒ ධහම පැන නැංගී බුදුරජාණන් වහන්සේගේ හදවතේ බුදුරජාණන් වහන්සේ නැමැති දසබලයන් වහන්සේ නැමැති පර්වතයේ මුදුනිනුයි ඔය අමාදිය දහර ගලන්නේ. ඒ අමාදිය දහරේ නහලා පීනා සැනසී සිසිල් වුණායටයි රහතන් වහන්සේලා කියන්නේ. අපි ටිකක් අර හුළඟ වගේ අර පැත්තේ ගංගාවක් තියෙනවා වගේ හුළඟක් වගේ ලැබෙන අය අපි. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ළඟට යනකල් මේ කරදර ටික තියෙනවා. අර බමුණාට ඔය කතාව හොඳට අහගෙන ඉන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ ඕක. කරදර ටික කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා කියනකොටම අර අපේ බරේ හිම්ම සැල්ලුණා. ඒ නිසා ඔයාලට හම්බ වෙලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝ රත්නයේ සරණ යන්න. එතනින් නම් අයින් වෙන්න එපා. ඒක නම් නැති කරගන්න එපා. කරදර එනවා. ඇත්තටම කරදර එපා කියලා නෙවෙයි. අද ඉඳලා පුළුවන් නම් ප්‍රාර්ථනා කරන්න. කරදර වලට මුහුණ දෙන ශක්තිමත් හිතක් මට ලැබේවා. ශක්තිමත් හිතක් මට ලැබේවා. නැන්දම්මාගෙන් මට කරදර එපා කියලා නෙවෙයි. නැන්දම්මාගෙන් එන සියලු කරදර දරා ගන්න හිතක් මට ලැබේවා. ස්වාමියා එපා කියලා නෙවෙයි. ස්වාමිවරු මේ මනුස්සයා එපා කිව්වොත් තව කෝටි 350 තව පිරිමින් දැනන මනුස්ස ලෝකේ. මේ සතා සිව්පාව අතර පිරිමි අය කොච්චර ඇතිද? මෙයා විතරද නරක? මෙයා විතරද ඔයාට අප්පිරියා? මේ කෝටි සංඛ්‍යාත පිරිමි අතරින් ඊළඟට මුණ ගැහෙන මිනිස්සු අප්පිරියා වෙන්න බැරිද? අපි හොඳ පිරිමියෙක් හොයන එක, හොඳ බිරිඳක් හොයන එක හරියට අර බ්‍රාහ්මණයා පුතෙක් පැතුවා වගේ. පතන්න දුවෙක්ම ඉපදුනේ. අපි ප්‍රාර්ථනා කරන ඒ සැනසෙල්ල එහෙම මේ එපා කිව්වට එයා එපා වෙයි. තව එක්කෙනෙක් එනවා. පැහැදිලිද මම මේ කියන්නේ? පතන්න දරා ගන්න පුළුවන් හිතක්. සංසාරේ ධර්මය අවබෝධ කරගන්න විශේෂම හැකියාවක් තමයි වගකීම් දැරීම. අම්මා කෙනෙක් විදිහට වගකීම් දරන්න. තාත්තා කෙනෙක් විදිහට වගකීම් දරන්න. මේ හිත ශක්තිමත් කරගන්න. ශක්තිමත් හිතට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණොත් ඔබට මේකෙන් එතර වෙන්න පුළුවන්. දුවෙක් විදිහට පුතෙක් විදිහට වගකීම් දරන්න. අම්මලා මට මෙච්චර වියදම් කරන එකේ, තාත්තලා මට මෙච්චර වියදම් කරන එකේ, මෙච්චර පන්ති යවන එකේ, මෙච්චර මම මහන්සි වෙන එකේ මම මේක අපතේ යන්න දෙන්නේ නැහැ. කියලා ඒ අම්මලා තාත්තලා වියදම් කරන එකේ වගකීම ගන්න. එක්කෝ යා හොඳට විභාගය කරන්න ඕන. ඒක බැරි වුණොත් කෝස් එකක් හරි කරන්න ඕන. මොකක් හරි පාඨමාලාවක්. ඒත් බැරි නම් මොකක් හරි වෘත්තියකට යමු වෙන්න ඕන. වගකීමක් නැතුව ඔහේ පඬරැල් වගේ පාගින් ඉන්න එපා. මොකක් හරි වගකීමක් ගන්න. සමහරවිට ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ ධර්ම ප්‍රචාරයට අපිව යෙදුවේ නැත්තම්, ඒ වගකීම තිබ්බේ නැත්තම්, මහානකමේ අවශේෂ වගකීමුත් අපිට දරන්න බැරි වුණා නම් සමහරවිට අපි මෙතන නැහැ. ඒක අපි නොදන්නවා වුණාට අපිව ජීවත් කරවනවා වගකීම් වලින්. ඉතින් වැඩි ඕනේ සමහර ප්‍රශ්නවලදී ඔයාලා මැරෙන්නේ නැතුව හිටියේ. ඔයාලා මැරුණොත් දරුවන් යන කලදසාව.